ඉතින් සුබ දවසක් වේවා හැමෝටම. අද අපි ව්ලොග් එක අරන් ඉන්නේ චීනයේ ඉතාමත්ම විශේෂ පුස්තකාලයක් ගැන. ඒ චීනයේ තියන්ජින්හි පිහිටි බින්හායි පුස්තකාලය ගැනයි. උතුරු චීනයේ තියන්ජින්හි පිහිටා ඇති මේ සිත් ඇදගන්නා සුළු වාස්තු විද්‍යාත්මක ආශ්චර්යයක් වන බින්හායි පුස්තකාලය ද අයි ලෙසත් හඳුන්වනවා. එය අනාගතයේ නිර්මාණ, සැලසුම් සහ විශාල ආලින්‍ය සඳහා ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. 2017 වර්ෂයේදී විවෘත කරන ලද එය ලෝපුරාම අමුත්තන් ආකර්ෂණය කර ගනිමින් සාහිත්‍ය, කලාව සහ නවෝත්පාදනයේ අද්විතීය සම්මිශ්‍රණයක් සපයන සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. පොත් ලෝලීන් සහ ගෘහ නිර්මාණ ලෝලීන් සඳහා නැරඹිය යුතු ගමනාන්තයක් ලෙස බින්හායි පුස්තකාලය ලෝපුරා ඉතිහාසගත වෙනවා. බින්හායි පුස්තකාලය වර්ග මීටර් 33700ක් පමණ ආවරණය කරනවා. එය ලෝකයේ විශාලතම මහජන පුස්තකාලවලින් එකක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මෙම පුස්තකාලයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි විශ්මයජනක රගහල හා පොත් කන්ද වන අතර පොත් රාක්ක සිවිලිම දක්වා නැගී එන කේන්ද්‍රීය කවයන් තුළ පිහිටලා තියෙනවා. ලන්දේසි වාස්තු විද්‍යාත්මක සමාගමක් වන MVRDV විසින් නිර්මාණය කරන ලද මෙම නිර්මාණය උසස් තාක්ෂණික නවීනත්වය, සාම්ප්‍රදායික අංග සමග මුසු කර ක්‍රියාකාරී සහ දෘශ්‍යමය වශයෙන් කැපී පෙනෙන අවකාශයක් නිර්මාණය කරනවා. බින්හායි යනු තියැන්ජින්හි බෝහායි මුහුදු වෙරළ තීරයේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. එය ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා චීනයේ නියම වැඩසටහනේ කොටසක් වන අතර මෑත වසරවලදී එය වේගයෙන් වර්ධනය වී ඇත. එහි දියුණු කාර්මික සංවර්ධනය සහ වෙරළබඩ පිහිටීම සඳහා ප්‍රසිද්ධියට පත් බින්හායි ජාත්‍යන්තර ව්‍යාපාර සහ සංස්කෘතික ආයතන ගණනාවකටද සත්කාරකත්වය සපයනවා. මෙම ප්‍රදේශය තියැන්ජින් ආර්ථික තාක්ෂණ සංවර්ධන ප්‍රදේශය ටෙඩා සහ ලෝකයේ කාර්යබහුලම වරායන්ගෙන් එකක් වන තියැන්ජින් වරායට නිවහනද වෙනවා. බින්හායි පුස්තකාලයට අමතරව බින්හායි නිව් ඒරියා කියන්නේ තියැන්ජින් කෞතුකාගාරය සහ තියැන්ජින් සංස්කෘතික මධ්‍යස්ථානය වැනි අනෙකුත් සංස්කෘතික සලකුණු වලට නිවහන වෙනවා. නගරය එහි කාර්මික පදනම සහ සංස්කෘතික හා සංචාරක නැඹුරු ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ ප්‍රගතියක් මේ වන විට වර්තමානයේදී ලබමින් සිටිනවා. ඉතින් ඔන්න ඔහොමයි අද අපේ දවස ගත වෙන්නේ. මේ දවස්වල අපේ යුනිවර්සිටි එකේ වින්ටර් වැකේෂන් එක නිසායි අපිට මෙච්චර හැමතැනම ඇවිදින්න නම් කාලය තියෙන්නේ. අපිට යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් පටන් ගත්තම අපිට හැරෙන්නවත් වෙලාවක් නම් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම චීනයේ මෙට්‍රෝ සහ චීනයේ ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිත දියුණුව පිළිබඳව ඔබට මේ රූපරාමු තුලින් ඉතාමත්ම හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්. තවත් ලස්සන ව්ලොග් එකක් අරගෙන මම ඉක්මනටම ඔයාලකට එන්නම්. ඉතින් මේ වීඩියෝ එක දිගටම නරඹන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඉක්මනින්ම හමු වෙන්නම්. ඔබ සැමට ජය වේවා.
我不知道，你让我开除。